සුබ දවසක් කියලා ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ හදන්නේ සීතල දෙසැම්බර් මාසයේ තියෙන නත්තල සමරන්න අපේ කතෝලික යාළුවන්ට හදාගන්න පුළුවන් රේසිම කෑමක්. ඉතින් හැම කෙනෙක්ටම හදාගන්නත් පුළුවන්. ඉතින් මේකට මුලින්ම ඕන වෙනවා ඩෙසිකේටඩ් කොකනට්. ඉතින් ඒ සඳහා පොල් ගා ගැනීමේදී අර සුදු කොටස ගෑවෙන තරමට තමයි අපේ ඩෙසිකේටඩ් කොකනට් එක ලස්සන පිරිසිදුවට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සුදු කොටස අපි ගාගත්තට පස්සේ ඊට පස්සේ මිරිකලා පළවෙනි කිරි අයින් කරගන්න. ඉන්පස්සේ මේ වගේ පෑන් එකක් හොඳට රත් වෙන්න තියලා දැන් ඔයගොල්ලෝ දැක්ක හුමාලේ වගේ එනවා පෑන් එක රත් වෙලා තියෙන නිසා පළවෙනි කිරි අයින් කරගත්තු පොල් ටික ඒකට දාලා ගොඩාක් අඩුම ගින්දරේ ගෑස් එකේ තියෙන අවම ගින්දර ප්‍රමාණයට දාලා මේකේ තෙත හින්ද ගන්න ඕනේ. පෑන් එක එක දිගටම ලිපේ තියෙනකොට මේක කළු වෙන්න බලනවා. ඒ නිසා සැරෙන් සැරේ මේ වගේ උඩට අයින් කර කර ඒ කියන්නේ ගින්දරෙන් ඉවත් කර කර මේ විදියට කලවම් කර කර මේකේ තියෙන වතුර ටික අයින් කරගන්න ඕනේ අපි. දැන් මෙන්න මෙහෙම හැන්දෙන් උඩට ගත්තාම මේ කුඩු කුඩු වගේ වැටෙන ප්‍රමාණයට ආවම අපේ පදම හරි. දැන් ලිප ඕෆ් කරලා ලිපේ රස්නෙට මේක තව ටිකක් හොඳට වියලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඒ විදියට තිබ්බට පස්සේ ඔන්න බලන්න දැන් මේ කුඩු කුඩු වගේ හොඳට වැටෙනවා. දැන් අපේ ඩෙසිකේටඩ් කොකනට් ටික ලෑස්ති. දැන් මේ ඩෙසිකේටඩ් කොකනට් පාවිච්චි කරලා අපි රසවත් කෑම හදමු. ඉතින් මේකට රට ඉඳි තමයි ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. ඒක උණු වතුරේ පෙඟෙන්න දාලා විනාඩි 20ක් තියලා ඇට ඉවත් කරගන්න. ඊළඟට රෝස්ට් කරගත්ත රට කජු ටිකක්, කොකෝවා පවුඩර් ටිකක්, ඊළඟට අපි අර කලින් හදාගත්ත ඩෙසිකේටඩ් කොකනට්, ඒ වගේම රෝස්ට් කරගත්ත තල ඇට ස්වල්පයක්, කබලේ බැද ගන්න ටිකක්. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ මුද්ද රස්පරන් එහෙම නැත්නම් වියලි මිදි ස්වල්පයක්. ඉතින් මුලින්ම රටීදි වල හොඳට ඇට ටික අයින් කරලා මේ වගේ පොඩි කරගන්න. දැන් ඔයගලන්ට පේනවා මේ උණු වතුරේ දාලා අපි වතුර අයින් කරාට පස්සේ මේක හොඳින් පොඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ කබ්බලේ බැදගත්ත මේ රට කජු ටිකත් එකතු කරලා හොඳට කලවම් කරන්න. දැන් මේ රට කජු ඕගලන්ට බ්ලෙන්ඩර් එකේ දාලා කුඩු කරලා ගන්නත් පුළුවන්. ඊළඟට මේ වියලි මිදි ටික එකතු කරගන්න. දැන් මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පස්සේ අපි තල ටික එකතු කරන්න ඕනේ. ඒකත් ටිකක් රෝස්ට් කරගත්තම තමයි රස. ඉතින් ඒකෙන් ස්වල්පයක් තමයි මම එකතු කරේ. මොකද තල ගොඩාක් වැඩි වුණාම තල රස තමයි එළියට එන්නේ. අපි මේකේ ප්‍රමාණවල් ඔයගොල්ලන්ට කැමති විදියට ගන්න තියෙන වියලි පළතුරු එකතු කරන්න. ඇට වර්ග වුණත් එකතු කරන්න ඔයගොල්ලන්ට කජු, වගේම ආමන්ඩ් ඇට වුණත් පොඩියට කපලා එකතු කරගන්න පුළුවන්. දැන් අපේ මිශ්‍රණය හොඳින් පොඩි කරගත්තට පස්සේ අත හොඳින් පිරිසිදු කරගෙන මෙන්න මෙහෙම හැන්දකට ස්වල්පයක් අරගෙන අපි කුඩා බෝල ටිකක් හදාගන්නයි යන්නේ. දැන් ඔයගලන්ට පේනවා මේක හොඳින්. දැන් මේකට මම සීනි වගේ කිසිම රසකාරකයක් මොනවත් දැම්මේ නෑ. මේ රටින්දි වල තියෙන පැණි රස හොඳටම ඇති ඇත්තටම. ඉතින් ඔයගොල්ලෝ මේක හදලා බලන්නකෝ ඇත්තටම හරිම රසයි. ලුණු ස්වල්පයක් කැමති නම් එකතු කරගන්න පුළුවන්. රටකජු ස්වල්පය බදින වෙලාවේ මම ලුණු එකතු කරගත්තා. ඇත්තට මේ කොටස වීඩියෝ වෙලා නැහැ. දැන් මේ ඔක්කොම මිශ්‍රණය බෝල හදාගන්න මේ වගේ. බෝල හදාගත්තට පස්සේ අපි බලමු කොහොමද ඩෙසිකේටඩ් කොකනට් වලයි මේ කොකෝවා පවුඩර් වලයි මේක තවරගන්නේ කියලා. දැන් මෙන්න මේ විදියට කොකෝවා ඩස්ට් එකේ නිකන් තවර ගන්න විතරයි තියෙන්නේ. ඇත්තටම මේක කනකොට හරිම රසයි මේ කොකෝවා පවුඩර්ත් එකතු වෙනකොට. ඔයගොල්ලොත් හදලා බලන්නකෝ. ඉතින් මෙතෙක් කල් මාත් එක්ක එකතු වෙලා හිටපු මගේ යාළුවෝ ආදරණීය යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අලුතෙන් එකතු වෙන යාළුවෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා, ෂෙයා කරලා, ලයික් කරලා එකතු වෙන්න.
දැන් ඉතින් අපි ඊළඟට බලමු මේ ඩෙසිකේටඩ් කොකනට් වල කොහොමද මේක තවරගන්නේ කියලා. මේ සඳහා ගෑරොප්පුවක් පාවිච්චි කරාම පහසුයි අපිට තවරා ගැනීමට. ඊළඟට ඔයගලන්ට කැමති නම් මෙන්න මේ වගේ ටූත් පික් එකක් පාවිච්චි කරලා මේක හදාගන්නත් පුළුවන්. ඇත්තටම නත්තලට කෑම පිඟන් හුවමාරු සිද්ධ වෙනවනේ අහල පහල අසල්වැසියන් එක්ක. ඉතින් මේ වගේ දෙයක් හදලා දුන්නාම එයාලත් සතුටු වෙයි. මේක හරි පහසුවෙන් කන්නත් පුළුවන් ටූත් පික් එක නිසා. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න එහෙනම්. අදට ගිහින් එන්නම්. තව රස රෙසිපි ගොඩාක් තියෙනවා අරන් එන්න. බුදු සරණයි.